ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නම් රිමෝට්ලි වර්ක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ඉන්ටර්නෙට් එකෙන් අනාගතයේදී සල්ලි හොයන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට වැදගත්ම වෙන දෙයක් තමයි ඔන්ලයින් වොලට් එකක් හදාගන්න ඔන්ලයින් account එකක් හදාගන්න ඕනේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒකට මම හොඳ ඔප්ෂන් එකක් අරගෙන තමයි මේ වීඩියෝ අරන් ආලා තියෙන්නේ. මේ වීඩියෝ කියලා බලමු මොකද්ද මේ කරන්නේ? කොහොමද මේක මේ අපේ account එකට එනත අපේ අතර සල්ලි ගන්නේ කොහොමද? ඇයි මේකෙන් සල්ලි ගන්න එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද කියලා. ලංකාවේ ඉන්න ෆ්‍රීලාන්සර්ස්ලට රිමෝට් වර්කර්ස්ලට පිටරට ඉඳන් ලංකාවට සල්ලි ගෙන අයට එහෙම නැත්නම් පිටරට වැඩ කරන ලංකාවට සල්ලි එවන්න බලන් ඉන්න අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හරි විදියට ලංකාවට සල්ලි එවන්න. එකක් තමයි ලීගල් වෙන්න ඕනේ. අනික එක ඉක්මනට කරෙන්න ඕනේ. අනික ඒ තව හොඳ රේට් එකක් තියෙන්න ඕනේ. ගොඩක් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් මෙතඩ් වල සාමාන්‍යයෙන් ටීවී එකේ වගේ දකින්න ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන ට්‍රාන්ස්ෆර් මෙතඩ් මම පර්සනල් යූස් කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ කන්වර්ෂන් රේට් එක එහෙම ගොඩක් අඩුයි. ඒක අපිට පාඩුයි. ඒ නිසා තමයි ගොඩක් අය ලංකාවේ ඉලීගල් විදියට ලංකාවට සල්ලි වන්න පෙළමිලා තියෙන්නේ. හැබැයි මම අද කතා කරන ක්‍රමය ලීගල් විදියට හරි විදියට ලංකාවට සල්ලි වෙන ක්‍රමයක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනලා තියෙන්නේ. ලංකාවේ පිටරට කෙනෙක් සල්ලි වද්දී තියෙන ප්‍රශ්න ප්‍රධාන තුනයි. පළවෙනි එක තමයි ගොඩක් ලේට්. දෙවෙනි එක තමයි කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ සිස්ටම් එක අමාරුයි. يعني සාමාන්‍ය වයසින් වැඩි කෙනෙක් වගේ කරද්දී යා අමාරුයි මේක තේරුම් ගන්න. තුන්වෙනි එක තමයි එක්ස්චේන්ජ් රේට් ෆ්ලක්චුවේෂන් වෙනවා. ඒ කියන්නේ එක්ස්චේන්ජ් රේට් එක අද උදේ තියෙන නෙවෙයි දවල් තියෙන. හවස තියෙන රේට් එක. හෙට තියෙන වෙන රේට් එක. ඒ වගේ පරක්කු වෙනවා එක්ස්චේන්ජ් රේට් වෙනස් වෙනවා. සමහර අය කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ තේරුම් ගන්න අමාරුයි. කොහොමද මේ විදිහට අපිට සල්ලි ලංකාවට යවන්න කියලා. ඊළඟ එක තමයි මේ ට්‍රාන්ස්ෆර් කරන්න යන ෆී එක. සමහර ඒවා තියෙන පර්සන්ටේජ් එක. ඒ කියන්නේ 100ක් යවනවා නම් 3ක්, 100ක් කරනවා නම් 5ක්, 100ක් කරනවා නම් 2.75ක්. ඒ වගේ ෆී එක. සහ සමහර වෙබ්සයිට් වල තියෙනවා ඊට අමතරව තව ෆික්ස් ප්‍රයිස් එකක්. ඒ කියන්නේ ඩොලර් එහෙම යුරෝ 5ක් එක්ක ට්‍රාන්ස්ෆර් කරන කාලේ 103ක්, 105ක්. ඒ වගේ ගත්තාම හරි පාඩුයි මේ වගේ ට්‍රාන්ස්ෆර් කරන එක. හැබැයි මම අද කියන දේ ක්‍රමෙදී එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අද මම කතා කරන්නේ එලෙවේට් පේ ගැන. එලෙවේට් පේ කියලා කියන්නේ ෆ්‍රීලාන්සර්ස්ලට රිමෝට් වර්කර්ස්ලට ඔන්ලයින් වැඩ කරන අයට හදලා තියෙන YC back US fintech platform. මෙතනදී ඔය කියන ප්‍රශ්න ගොඩක් දුරට 99%ක්ම විසඳලා තිනා එලෙවේට් පේ platform එක හරහා. ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට 5 එකෙන් ඉන්න people per hour එකෙන් වෙන වෙබ්සයිට් එකකින් හොයන සල්ලි ඔයාගේ account එකට ගන්න. ඒ කියන්නේ ඔයාගේ USD wallet එකට ගන්න පුළුවන්. USD wallet එකට ගන්න පුළුවන්. ඒක හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. ලංකාවේ බැංක් එකකට withdraw කරන්නත් පුළුවන්. ඒක විදි දෙකක් තියෙනවා. ලංකාවේ බැංක් එකේ withdraw කරනකොට සමහර අයට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවට withdraw කරද්දී LKR විදිහට convert වෙලා තමයි withdraw වෙන්නේ. හැබැයි එලෙවේට් පේ එකෙන් වඩා පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ විදිහට withdraw කරද්දී මේ withdraw කරන ගාන foreign currency account එකක් open කරාට පස්සේ foreign currency එක ඒ විදිහටම withdraw කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා Fiverr website එකේ ඩොලර් 150ක් හොයලා ඒක 125ක් විතර Fiverr එකෙන් කමිෂන් එකක් charge කරනවා. ඒක ටික withdraw කරද්දී ඒ withdraw කරන ඩොලර් 120ට ඒ 120 ඒ විදිහටම ලංකාව ඇතුලේ සේව් කරගන්න foreign currency account එකකට වල withdraw කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අර මාකට් එකේ ඩොලර් එකේ value එක fluctuation වෙද්දී අඩු වැඩි වෙද්දී අඩු වෙලාවෙ withdraw කරලා අඩු ලාභයකට ඔයාගේ ඩොලර්ස් මාරු කරගන්න ඕනේ. ඔයාට ඒක හෝල්ඩ් කරන් ඉඳලා ඔයාගේ ඕන වැඩකට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. එලෙවේට් පේ එකේ තියෙන විශේෂය තමයි ඉක්මනට මේ process එක කරගන්න පුළුවන්. confuse වෙන steps නෑ. ඉක්මනට සරලව ඔයාගේ වැඩේ user friendly විදිහට website එක හදලා තිනවා. ඒ විතරක් නෙවෙයි Google Play Store එකේ ලක්ෂයකට වඩා වැඩි downloads තියෙන හොඳ ratings තියෙන platform එක එලෙවේට් පේ කියලා කියන්නේ. ඒගොල්ලෝගේ online reviews ගොඩක් හොඳයි. ඒගොල්ලෝගේ market එකේ ඉන්න අනික් competitors වල සාපේක්ෂව එලෙවේට් පේ එකේ හොඳ reviews අපිට බලා ගන්න පුළුවන්. එලෙවේට් පේ එකේ තියෙන තව වාසියක් තමයි instantly තමයි සල්ලි transfer වෙන්නේ. ඒ කියන්නේ දවල් දවස් දෙක තුන බලන් ඉන්න ඕනේ. විනාඩි කීපයක් අද ඔයාගේ සල්ලි ඔයාට ඕන නම් හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. නැත්නම් withdraw කරගන්න පුළුවන්. feed එක තමයි ලොකුම වාසිය මේ එලෙවේට් පේ පාවිච්චි කරන කෙනෙක්ට. ඊළඟ දේ තමයි transfer fee එක. ඔයාලට මම කලින් කිව්වා වගේ percentage එකක් එක fixed price එකක් charge විදිහට ගන්න නැහැ. එලෙවේට් පේ එකෙන් ඔයාගේ charge කරන් ඩොලර් 1.5ක් විතරයි withdrawal එකකට. ඔයා කීයක් withdraw කරත් එලෙවේට් පේ එකෙන් charge කරන්නේ ඩොලර් 1.5ක් විතරයි fee එක විදිහට. ඉතින් ඒක හොඳ නැද්ද? මේක simple method එකක්. මේක හරිම transparent සහ speed එක අතින් ගත්තාම ගොඩක් වාසි user කෙනෙක්ට ලංකාවට සල්ලි withdraw කරන්න. සහ ඔයාලට predict කරන්න පුළුවන් කීයක් දහම් වෙන්නේ. ඒ කියන්නේ එලෙවේට් පේ site එකට ගියාට පස්සේ ඩොලර් 100ක් අපි ගන්නවා නම් ඔයාට exchange rate එක හරියටම බලලා predict කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් හරියටම දල අවබෝධයක් ගන්න පුළුවන් කීයක්ද මට ලංකාවට යන්නේ කියලා. ඒක ඩොලර් 100ක් නම් අද value එක ඩොලර් එක exchange rate 305 නම් ඒක ඔයාලට කලින් බලා ගන්න පුළුවන්. ඔයාලට කලින් idea එකක් ගන්න පුළුවන්. ඔයාලට එලෙවේට් පේ එකේ dashboard එකෙන් ඔයාගේ withdrawals, deposits, account balance එක කීයක් තියෙනවද හැමදේම ලේසියෙන් track කරලා
බලා ගැනීම හැකියාවත් තියෙනවා ඔයාට එලවෙට් පේක සම්බන්ධලා ෆ්‍රීලාන්ස කෙනෙක්න එමත ඔන්ලයින් ඕන විදිර වන් කරන කෙන රිමෝට්ව කෙනෙක නවීව ක්‍රමෝට් වගේ වෙබ්සයිට් එක වැඩ කරලා ඉන්ටර්ට් සල්ලිවන කෙනෙක් වෙන්න පුළුවන් මං කලින් වීඩියෝස් ගොඩක් කියදුණා කොහොමද වීව ක්‍රමෝට් වගේ වෙබ්සයිට් එක වැඩ කරන්න කියලා මේ වගේ සයිට් එක වැඩ කරන කෙනෙක් නම් ෆයිවර් ෆ්‍රීලාන්සර් වගේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් වැඩ කරන කෙනෙක් නම් විජුවල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් නැත්නම් විජුවල් කන්ටෙන්ට් සෙල් කරන කෙනෙක් නම් මේ ඕනම විදිහට හොයන සල්ලි අපිට එලෙවේට් පේ කරලා ලංකාවට ගන්න පුළුවන් කිසි මනසේ බරක් නැතුව ඒකන account එකේ ලොකු fee එකක් ලැබෙයි එහෙම නැත්නම් ඔයාලට withdrawal rate එක කීයක් වෙයිද එකපාරට වෙනස් වෙලා 305ට තියෙන එකට ඩොලර් 1000ක් වගේ withdraw කරද්දී ඒක 295ට ගියොත් එහෙම ඩොලර් 1000කට රුපියල් 15 ගානේ රුපියල් 15000ක loss එකක් වෙනවා හැබැයි එලෙවේට් පේ කියුනේ හරියට predict කරගන්න පුළුවන් කීයක් ඔයාලට ඇත්තටම එන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් smart way එකට වගේ phone එකට Android app එක දාගෙන Apple Play Store එකෙන් app එකකින් store කරගෙන ඔයාලට පුළුවන් වගේ freelance journey එක තව ලේසි කරගන්න. වගේ freelancing නැත්නම් online earning journey එකේ remote work කෙනෙක් වෙන්නේ ජර්නි එකේ ඉස්සරහට යන්න හරිම ලේසි මේ කියන එලෙවේට් පේ ඇප් එකෙන් ඔයා මම කියන ඩිරෙක්ට් ඉහි වැඩ කරන්න පටන් ගන්න එපා ඔන්ලයින් සර්ච් කරන්න මේ එලෙවේට් පේ ලෙජිට්ද කියලා බලන්න Android Play Store එකේ තියෙන රිවිව්ස් බලන්න Google එකේ රිවිව්ස් බලන්න Reddit එකේ රිවිව්ස් බලන්න මේ බලලා ඔයාලට පුළුවන් එලෙවේට් පේ එකෙන් වැඩ කරන්න පටන් ගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ලින්ක් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙලා ඔයාගේ එලෙවේට් පේ එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ෆ්‍රීලාන්සින් ජර්නි එක ඔයාගේ ඔන්ලයින් earn කරන ජර්නි එක සක්සස් කරගමු එහෙනම් වීඩියෝ නවත්තලා හැමෝටම ජය වේවා